ඩේටින් සීන් එක ඇස් දෙකෙන් නෙමෙයි බුද්ධියෙන් කළ යුතුයි කියන TikTok වීඩියෝ එකකින් මෙතනට ආවේ කවුද? ඒ වීඩියෝ එක බලලාම නම් ඔයගොල්ලෝ දන්නවා මම මොනවද කිව්වේ කියලා. ඉස්සෙල්ලම රට තෝරගන්න. සිස්ටම් එක හොඳ රටක් වෙන්න ඕනේ. සහ ආර්ථිකයේ රට පොහොසත් රටක් වෙන්න ඕනේ නේ. අපි දැන් මෙතන කතා කරන්නේ බොහොම අවංකව, sugar coating නැතුව. හරි ඒ වගේ අර දෙකට දෙවාරෙමේ අනේ මම true love එක හොයන්නේ ඒ වගේ මෙතනට එන්න එපා. අවශ්‍ය නැහැ. හරි ඒගොල්ලන්ට නෙමෙයි මේ කතා කරන්නේ. අනිත් එක පාස්පෝර්ට් එක බලවත් පාස්පෝර්ට් එකක් ගැන මම කිව්වා බලවත් පාස්පෝර්ට් එකක් තියෙන රටක් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ යුරෝපයෙන් හොයනවා නම් අනිවාර්යෙන්ම එක්කෝ ඉංග්ලන්ඩ් අයර්ලන්ඩ් ස්කොට්ලන්ඩ් ඇරුණහම අනිත් යුරෝපීය රටකින් කෙනෙක් හොයනවා නම් අනිවාර්යෙන්ම යුරෝපියන් යූනියන් එකට අයිති රටක් සොයාගන්න කියලා මං කිව්වා. මේවා ඕගලන්ට Google කරලා ගන්න පුළුවන් මොනවද යුරෝපියන් යූනියන් එකේ ඉන්න රටවල් මොනවද නැති රටවල්. සහ බලවත් පාස්පෝර්ට් 2025 powerful passports මොනවද කියන එකත් ගොඩක් වෙලාවට first 15 අතර ඉන්න බලන්න. ඊට පස්සේ වැඩක් නැහැ. දැන් මම එතන කිව්වානේ මම ඔයගලන්ට ස්ටැටිස්ටික් ගැන හරියට පිළිවෙලට මේක ඉවසීමෙන් බලලා කරන කෙනෙක්ට මේ ස්ටැටිස්ටික්ස් වැදගත් වෙනවා. ඩේටිං වෙබ්සයිට්ස් වල කවුද කාවද හොයන්නේ කියන එක. හරි මම ඒක TikTok වීඩියෝ එකේ විස්තරාත්මකව කතා කරේ නැහැ. සිංගල් අයගෙන් ලෝකේ 60%ක් පිරිමි ඩේටිං වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා පාර්ට්නර්ව හොයනවා. ගැහණු යන්නේ 140යි. හරි? ඒක කියලා දැන් බලමු මේ බොයිස්ලාට මේ වීඩියෝ එක. මුලින්ම පටන් ගමුකෝ මං ඉන්න පැත්තෙන් වෙස්ටර්න් යුරෝපියන් විමෙන් මේගොල්ලෝ ඩේටිං වෙබ්සයිට් එකකට ගිහිල්ලා කාවද හොයන්නේ? මම ඉන්න පැත්තෙන් ගත්තොත් වෙස්ටර්න් යුරෝපියන් විමෙන් ඒගොල්ලෝ කාවද හොයන්නේ කියලා බලමු. මේකට අපි ගමු ජර්මන්, ඕස්ට්‍රියා, ස්විට්සර්ලන්ඩ්, ජර්මන් කතා කරන රටවල් තුන, නෙදර්ලන්ඩ්, ෆ්‍රාන්ස්. මේගොල්ලෝ හොයන්නේ මුලින්ම ඒගොල්ලන්ගේ කලාපයෙන්. ඊට පස්සේ හොයනවා ඒගොල්ලෝ සදර්න් යුරෝප්, ඉටලි, ස්පේන්, ග්‍රීස්. තුන්වෙනියට නෝර්ත් ඇමරිකා, ඒ කියන්නේ US and කැනඩා. ඊළඟට ඒගොල්ලෝ සොයන්නේ ස්කැන්ඩිනේවියන් රටවල් වලින් කාවා හරි. ස්වීඩන්, ඩෙන්මාර්ක්, නෝර්වේ. ඊටත් පස්සේ තමයි ඒගොල්ලෝ යන්නේ ඊස්ටර්න් යුරෝප්, ඒ කියන්නේ බල්කන් කන්ට්‍රීස් වලට. රුමේනියා, පෝලන්ඩ්. දැන් පෝලන්ඩ් එන්නේ පමට ජියෝග්‍රැෆි කියන්න මම දන්නවා පෝලන්ඩ් තියෙන්නේ සෙන්ට්‍රල් යුරෝප් කියලා. ඒ වුණාට අපි මේ කතා කරන්නේ ආර්ථික වශයෙන් ඊස්ටර්න් වෙස්ටර්න් විදිහට බෙදලා තියෙන විදිහ රටවල්. එතකොට රුමේනියා, පෝලන්ඩ්, ක්‍රොයේෂියා, බොස්නියා, සර්බියා, අල්බානියා ওই වගේ රටවල්. ඒවටම අපිට දාන්න පුළුවන් රෂ්‍යා, යුක්‍රේන්, ඒ පැත්ත, මෝල්ටා, ලිටුවේනියා ඒ රටවල් වල අය තමයි හොයන්නේ. ඊටත් පස්සේ තමයි ඒගොල්ලෝ යන්නේ ආසියාවට සහ ඇෆ්‍රිකන් රටවල් වලට. ඉතින් ඒක ඇවිල්ලා 4 වෙනියට ඒගොල්ලෝ හොයනවා ඊස්ටර්න් ඒෂියා. ඔය දැන් ඇවිල්ලා තියෙනවනේ K-pop එහෙම පොඩි හිප් එකක් නේද? ට්‍රෙන්ඩ් එකක්. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ පොඩ්ඩක් කොරියන්, ජැපනීස් අයට චුට්ටක් ඒකත් වැඩිය නැහැ. ඊට පස්සේ ඇෆ්‍රිකා සහ සවුත් ඒෂියා. ඉතින් අපි මේ පිරමිඩ් එකේ ඉන්නේ ඇත්තටම ගොඩක්ම පල්ලෙහා. ඒක තමයි යථාර්ථය. ස්කැන්ඩිනේවියන් ගර්ල්ස්ලත් වෙස්ටර්න් යුරෝපියන් ගර්ල්ස්ලා වගේම තමයි. හැබැයි ඒගොල්ලෝ ෆස්ට් චොයිස් එකේ ඒගොල්ලන්ගේ තියෙන වෙස්ටර්න් යුරෝපියන් පිරිමි කෙනෙක් අඳුරගන්න. ඉතින් මේ වෙස්ටර්න් යුරෝපියන් පිරිමින්ට තියෙනවා ලොකු ඩිමාන්ඩ් එකක්. ඒක පැහැදිලිව පේනවා මේ ස්ටැටිස්ටික්ස් බලද්දී. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රීජන් එකට වඩා උනන්දුයි ඒකට. ඊළඟට පැටර්න් එක යන්නේ අර කිව්ව විදිහටම තමයි. ඊපස්සේ US, කැනඩා, නිව්සීලන්ත, ඕස්ට්‍රියා ඒ පැත්තෙන් එහෙම පල්ලෙහාට යනවා. එතකොට එතනත් ඒෂියා, ඇෆ්‍රිකා එන්නේ අන්තිමට. අනිත් අය බැලුවොත් නෝර්ත් ඇමරිකා, ඒ කියන්නේ නෝර්ත් ඇමරිකන්ස්ලා, කැනේඩියන්ස්ලායි, ඇමරිකන්ස්ලායි. ඒගොල්ලන්ගේ ෆස්ට් චොයිස් එක වෙස්ටර්න් යුරෝප්. ඊට පස්සේ ඒගොල්ලෝ යනවා ස්කැන්ඩිනේවියන්ස්, තර්ඩ් ඇවිල්ලා බල්කන්. ඊට පස්සේ ආයෙත් අර මං කියපු විදිහටම එනවා ඊස්ට් ඒෂියා, ඒෂියා and ඇෆ්‍රිකා, සවුත් ඒෂියා and ඇෆ්‍රිකා.
ඕගලන්ට මේ පැටර්න් එක හොඳට බැලුවොත් පේනවා අපි කොතනද ඉන්නේ කියන එකයි මම මේක කියන්නේ. ඕගලන්ට ඉස්සෙල්ලා මේ අවබෝධය ඇතුව බහින්න නැත්තම් තියෙන සල්ලි ටික ඩේටිං ඇප්ස් වලට දීලා තමන් ඉන්නේ කොතනද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. හරි? ඒකයි මේ කියන්නේ. මේ යථාර්ථය මම ඕගලන්ට කියන්නේ. ඊස්ටර්න් යුරෝපියන් ගර්ල්ස්ලා මේගොල්ලෝ ගොඩාක්ම කියන්නේ මෙතනට අපි දානවා රෂියන් ස්පීකින් කන්ට්‍රීස් වල ඔක්කොම යුක්‍රේන් ඇන්ඩ් රෂියන්ස් ඒගොල්ලොන්ගේ ෆස්ට් චොයිස් එක වෙස්ටර්න් යුරෝප් පිරිමි ඊට පස්සේ නෝර්ත් ඇමරිකා කියන්නේ ඇමරිකා US and කැනඩා ඔස්ට්‍රේලියා නිව්සීලන්ඩ් ඒ පැත්ත තමයි ඒගොල්ලෝ ඊට පස්සේ අර විදිහටම තමයි සවුත් ඊස්ට් ඒෂියා ඊළඟට ඇෆ්‍රිකා and සවුත් ඒෂියා සවුත් ඒෂියන්ස්ලා සවුත් ඒෂියන්ස්ලා ඒ කියන්නේ අපේ කලාපේ ලේඩීස්ලා ඒගොල්ලෝ ගැහණු අය ගියාම මොනවද කරන්නේ ඩේටිං ඇප් වල ඒගොල්ලොන්ගේ තියෙනවා ඒගොල්ලෝ හොයන්නේ මෙතන මේ බොහොම ඉන්ටරෙස්ටිං ෆැක්ට් එකක් මේක මේගොල්ලෝ මේගොල්ලන්ගේ ජාතියෙන් පිට යන්නේ නැහැ ඒගොල්ලෝ බලන්නේ දැන් ඉන්ටර්නැෂනල් ඩේටිං වෙබ්සයිට් එකට ගියත් අපි හිතමු ඉන්දියන්ස්ලා මේක හරියට කරනවා ඉන්දියන් ලේඩි කෙනෙක් ගියොත් එයා මුලින්ම ගොඩාක් වෙලාවට 70%ක්ම ඒගොල්ලෝ හොයන්නේ ඒගොල්ලන්ගේ ඉන්දියන් කෙනෙක් පිට රටක ඉන්න පාස්පෝර්ට් තියෙන ඉන්දියන් කෙනෙක්ව. ඉතින් ඒ කලාපෙන් හොයනවා මුලින් ඊට පස්සේ තමයි ඒගොල්ලෝ වෙස්ටර්න් කන්ට්‍රීස් ඒ පැත්ත බලන්නේ. ලැටින් ඇමරිකා බැලුවොත් ඒගොල්ලෝ ලැටින් ඇමරිකන්ස්ලා ওই බ්‍රසීල් ওই පැත්තෙන් ඒ ගර්ල්ස්ලා හොයන්නේ නෝර්ත් ඇමරිකන්. ඒ කියන්නේ US and කැනඩා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ සෙකන්ඩ් චොයිස් එන්නේ වෙස්ටර්න් යුරෝප්. ඊස්ට් ඒෂියා. ඒගොල්ලෝ ටෝටලිම ඒ කියන්නේ ඊස්ට් ඒෂියන්ස්ලා කොරියන්, ජපාන් ওই පැත්ත තනි කරම ඒගොල්ලෝ ඔය වියට්නාමීස් ඔය කට්ටිය තනි කරම ඒගොල්ලෝ වෙස්ටර්න් යුරෝප් and නෝර්ත් ඇමරිකා පැත්තට තමයි ඒගොල්ලෝ බාර. ඇෆ්‍රිකන්ස්ලාත් ටෝටලි වෙස්ටර්න් කන්ට්‍රීස් US UK EU ඔය ටිකට. ඉතින් අපි මේ පිරමිඩ් එකක් දැන් අපි හිතමුකෝ මේක මෙහෙම පිරමිඩ් එකක් කියලානේ. මේකේ උඩම අපිට පේනවා ඉන්නේ කවුද? වෙස්ටර්න් යුරෝපියන් men. ඊළඟට US කැනඩා මේ හැම පැත්තම අරගෙන අපි වැලියු කරොත් end result එක. ඊළඟට US කැනඩා. ඕක එක එක කලාපෙන් කලාපයට ඔය දෙක වෙනස් වෙනවා. ඊට පස්සේ තමයි අනිත් ටික එන්නේ. නේ? ඉතින් අපි මේකේ එක ෆැක්ට් එකක් අපිට අර උඩ තට්ටුව ගැන අපිට ඕන තරම් තර්ක කරන්න විවාද කරන්න පුළුවන් නෑ ඒක නෙමෙයි මේකයි එන්නේ කියලා. හැබැයි පල්ලෙහාම තියෙන තලය ගත්තොත් එතන තමයි අපි ඉන්නේ. ඒක මට ඕගලන්ට මේ ඩේටිං අපි පටන් ගන්න කලින් ඒක හොඳට පැහැදිලි කරන්න ඕනේ. මොකද මට සමහර ලාට එනවා මේ ඉන්බොක්ස් එකේ මම නම් මේ රටයි තමයි. මම එහෙම එකක් දැක්කා. මම ස්විට්සර්ලන්ඩ් and ඇමරිකා තමයි මගේ ටාගට් එක. ඒ කියන්නේ දැන් ඔයා ගොඩාක්ම අපි මේ තලයේ පහළ හොඳයි. එහෙම ටාගට් එකක් තියෙන එක හොඳයි. ජීවිතේ අරමුණක් තියෙන එක හොඳයි. ඒ ටාගට් සෙට් කරපු එක හොඳයි. හැබැයි රියැලිටි චෙක් එකකුත් කරගන්න ඕනේ. එහෙම මට මේකයි කියන්න අපිට මේ choice එකක් නැහැ එච්චර. දැන් මම මේක බොහොම මේක තිත්ත ඇත්ත කියන තැනක්. ඒකයි මම TikTok එකකින් එළියට ඇවිල්ලා මේ YouTube එකේ කතා කරන්නේ. හරි? මොකද මෙතන කියන්න පුළුවන් අනවශ්‍ය විදිහට කුණුහර පහ ගන්න නැතුව. ඉතින් තිත්ත ඇත්ත කතා කරොත් මොකද්ද? අර මේ ඇත්තටම මේක මෙහිම මට කියන්නත් මොකද්ද වගේ beggars can't be choosers. Beggars can't choose නේ. ඒ කියන්නේ ඒගොල්ලන් අපිට තියෙන ඔප්ෂන් එක අපේ choice එක හරිම limited. පල්ලෙහාම ඉන්නේ. ඒ කියන්නේ සමහරව ඇෆ්‍රිකන්ස්ටත් පස්සේ තමයි සවුත් ඒෂියන් ඇවිත් ඉන්නේ. ඇයි මේකට හේතුව? මේක ඉස්සරත් මෙහෙම තිබ්බ මෙච්චර දරුණුවට තිබ්බේ නෑ. මේකට හේතුව තමයි ඉන්දියන් හේට් එක. ඉතින් ඉන්දියන් හේට් එක unfortunately ලංකාවේ අයට ලංකාව බංග්ලාදේශ පාකිස්තාන් ඉන්දියා ඉතින් කොහොමද ඉන්නවනේ නේපාල් ඔය ඔක්කොටම බලපාලා තියෙනවා ඒ අපේ ලුක් එක සමාන නිසා. ඉතින් ගොඩාක් වෙලාවට ඩේටිං වෙබ්සයිට්ස් ගේ බොයිස්ලා මට කියනවා එතකොට එක්ස්පැට් ඒ කියන්නේ පිට රටකට ඇවිල්ලා රස්සා හොඳ වැදගත් රස්සාවල් කරන මල්ලිලා ඉන්නවා ශ්‍රී ලංකන්ස්ලා. ඒගොල්ලොත් මට ඉන්බොක්ස් ලියනවා මේ අනේ අක්කි මෙහෙම දැම්මට මේගොල්ලෝ මේ මාව කියන්නේ කිසිම මේ රියැක්ෂන් එකක් මේගොල්ලන්ගේ නැහැ කියලා. කියන්නේ මේ සුද්ධියෝ මෙහෙම බ්‍රවුස් කරගෙන යනකොට අපේ මූණක් දැක්කොත් මේ කලාපය දැක්ක ගමන් ඒගොල්ලෝ keep on browsing. මේගොල්ලෝ මේ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මේක තමයි
තත්වය. ඉතින් අපි මේකට මොකද්ද කරන්න කියන එක. මේක එහෙමනම් අපිව දැන් ප්‍රෙජුඩයිස් වෙලා තියෙන්නේ නේද? ලොකු එක්තරා මේ ආකල්පයකට අපිව ඔයා කියන ඉන්ඩිවිජුවල් පුද්ගලයා ගැන දන්නේ නැතුව ඔයාව ඒකට අරගෙන තමයි මේ මනින්නේ. ඉතින් එහෙමනම් ඔයා මෙතනින් සාර්ථකත්වයක් ගන්න නම් ඔයා මේ බොක්ස් එකෙන් එළියට එන්න ඕනේ. ඔයා ඔයාගේ යුනික්නස් එක, ඔයාගේ අනන්‍යතාවය, ඔයා කවුද කියන එක මේ ඩේටිං ප්‍රොෆයිල් එක තුලින් ලෝකෙට දෙන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඒක බොහොම මෙතනට එන්න එපා ඉවසීම නැති අය. හරිද? ඇවිල්ලා මෙතන මේවා කරන්න එපා. ඕගලන්ට ඉවසීම නැත්තම් ඕගොල්ලෝ අර හැමදාම ගහපු බෙරේ ගහන්න. ඕගොල්ලෝ යන්න ඩේටිං වෙබ්සයිට් try කරන්න. එහෙන් පොඩ්ඩක් කනවා, මෙහෙන් පොඩ්ඩක් කනවා, try කර යනවා. හැමතිස්සෙම fail වෙලා අන්තිමට නිකන් ඉන්නවා. ඒක නිසා මේක හරියට ස්ටඩි කරලා වැඩකට බහින්න හරියට මම TikTok වීඩියෝ එකෙත් කිව්වා. ස්ටඩි වීසා, වර්ක් වීසා යන ඔක්කොමලා ප්ලෑන් එකක් ගහලා සල්ලිත් ගොඩක් වියදම් කරලා යන්නේ. ඕගොල්ලෝ එහෙම සල්ලි වියදම් කරන්න ඕනේ නැහැනේ. ওই ඩේටිං වෙබ්සයිට් එකට යන පොඩි ගාන විතරයි රුපියල් 35000ක් මේ ප්‍රීමියම් ගත්තොත්. ඉතින් ඒක නිසා දැන් මට මෙතන කියන්න එන්නත් එපා ඩේටිං වෙබ්සයිට් දාන්න කියලා. ඒව දාන්නේ පිළිවෙලට. මේක ඉගෙනගෙන යන්න. ඉස්සෙල්ලම දැන් මෙතනට ආපු අය මගේ තියෙනවා එක සුද්ධියෝන්ගේ කලාපවලට අනුව ඒගොල්ලෝ හිතන පතන විදිහ එක්ස්පෙක්ටේෂන්ස් ඔක්කොම. එතන පොඩි මම ෆ්‍රෙන්ච් ගර්ල්ව දැම්මේ නෑ. එයා හරිම විශේෂ කෙනෙක්. මම එයාව ආයි දාන්නම් වීඩියෝ එක. ෆ්‍රෙන්ච් ලේඩිස් ලව. මගේ නම් ෆේවරිට් ඒගොල්ලෝ. ඉතින් ඒක ස්ටඩි කරන්න ඉස්සෙල්ලම easy ways to go abroad කියන එකේ ඔක්කොම තියෙන්නේ. දැන් මේ වීඩියෝ එක තියෙන ප්ලේලිස්ට් එකේමයි. ඊට පස්සේ ඕගොල්ලෝ බලන්න ඕගලන්ට තියෙන බාධක හර්ඩල්ස් මොනවද කියලා. දැන් මේක මේ ඔයාලා පිරමිඩ් එකේ යටම ඉන්න සෙට් එක. ඒක නිසා මේක ඉස්සෙල්ලම ඕවර්කම් කරන්න ඕනේ. ඊළඟට මම ඊළඟ වීඩියෝ එකකින් කියනවා ඕගලන්ට කොහොමද ඒක ටිකෙන් ටික ඔයාව ලස්සන්ට ප්‍රසන්ට් කරන්නේ කොහොමද? ඒක ඊළඟ එක. ඒක කරන්න එපා දැන්. සමහරු කෙලින්ම අහනවා මම කොහොමද කමියුනිකේට් කරන්න කියලා. කමියුනිකේට් කරන්න කලින් ඔයාත් එක්ක කවුරු හරි කමියුනිකේට් කරන්න පුළුවන් තත්වෙට ඔයා හදා ගන්න ඕනේ. ඔයාට ප්‍රතිචාර ඩේටිං වෙබ්සයිට් එකකින් එන විදිහට ඔයාගේ ප්‍රොෆයිල් එක සෙට් කරගන්න ඕනේ. ඔයා එතන ඒකට ලෑස්ති වෙන්න ඕනේ. ඒ ටික හිමීට මම කියනවා. ඒක බලාපොරොත්තුෙන් ඉන්න. මෙතනට ඇවිල්ලා බැලුවා නම් subscribe කරන්න. ඊට පස්සේ ඒ වීඩියෝස් මෙතන දානවා. අදට එච්චරයි.